බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළ වුණා නම් මේ සක්වල සුණු විසුණු වෙලා යනවා. දසදහසක් ලෝක ධාතුවට ඔසුලා දරා සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමණි. ඉතින් එක්වර අන්‍ය වූ දෙවෙනි බුදුරජාණන් වහන්සේ නමකුත් උපදිනසේක්නා එය මේ දසදහසක් ලෝක ධාතුවට කුසුලා දරාගත නොහැකි වනු ඇත. සැලී යනු ඇත, කම්පා වනු ඇත, යටට නැමෙනු ඇත, උඩට නැගෙනු ඇත, විසිරෙනු ඇත, නැසෙනු ඇත, වෙනසෙනු ඇත, යහපත් අයුරින් පවත්වාගත නොහැකි වනු ඇත. හේතුව එක බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා විතරයි මේ සක්වල දරන්න පුළුවන්. බුදුවරු දෙනමක් නම් මේ පොළොවට දරා ගන්න බැහැ. ඒ වගේ තමයි කියනවා ලෝකෙට එකම එක බුදු කෙනයි කියනවා දසදහසක් ලෝක ධාතු වලට පහළ වෙන්නේ. මහත් එක එක ලෝක ධාතු වල එක එක ජීවීන් ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එක එක තනතුරු තියෙන්න පුළුවන්. එක එක අදහනයි ඉන්න පුළුවන්. එක බුදු කෙනයි. අපි